ආයුබෝවන්. අද අපි කතා කරන්නේ ඔයාගේ ජීවිතයේ සෙවණැල්ලක් වගේ සැඟවී සිටින සතුරන් සහ ඔයාට එරෙහිව ක්‍රියා කරන අය ගැන. මං උදේ පෝස්ට් එකක් දැම්මා ඔයාට කැමති කාඩ් එකක් තෝරගන්න කියලා. ඔයා මේ පෝස්ට් එක දැක්කේ නැත්නම් ඔයා වීඩියෝ එක දැන් බලලා නම් ඔයාට කාඩ් එකක් තෝරගන්න පුළුවන්. මං ඔයාට කාඩ් 6ක් තියලා තියෙනවා. ඔයා දැන් බලන්න ඔයාගේ හිත වැඩිපුරම ඇදගන්න කාඩ් එක මොකක්ද කියලා. අපි බලමු ඔයාගේ කවුද ඔයාගේ සතුරා කවුද එයාලගේ සැලසුම් මොනවද කියලා අපි එකින් එක බලමු. ඒ වගේම තමයි මේක ජෙනරල් රීඩින් එකක්. ඒ නිසා මේකේ තියෙන සියලුම දේවල් හැමෝටම 100% ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඔයාගේ ජීවිතයට අදාළ කරුණ විතරක් ඔයා මෙතනින් ලබා ගන්න කියලා මං හරිම ආදරෙන් ඉල්ලනවා. අපි බලමු රීඩින් එක දැන්. තවත් දෙයක් ඔයාට කාඩ් දෙකකට හිත ගියා නම් ඒ දෙකම අහන්න. සමහර විට ඔයාගේ ජීවිතේ ඉන්න සතුරන් වර්ග දෙන්නෙක් ගැන ඔයාට දැනගන්න පුළුවන්. අපි බලමු දැන් රීඩින් එක. මම මේ විදිහට කාඩ් 6 කට්ටියට පේන්න තියන්නම්. පළවෙනි කාඩ් එක ඔයා තෝරගත්තා නම් මේ පණිවිඩය ඔයාට ඔයාගේ සතුරා ඔයාව දකින්න ඉතාමත් සැපවත් සහ ස්වාධීන ජීවිතයක් ගත කරන කෙනෙක් විදිහට. එයා ඒ කියන්නේ මූණට ඔයාගේ hina වෙලා හිටියට ඇත්තටම එයා ඔයාත් එක්ක හරිම තරහකින් ඉරිසියාවකින් ඉන්න වෙනවා පුළුවන්. ඒ වගේම තමයි එයාලට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ඔයා තනියම කොහොමද දියුණු වෙන්නේ කියලා. කාගේවත් උදව්වක් නැතුව ඔයා කොහොමද මෙච්චර හැමදේම කරගෙන ඉස්සරහට යන්නේ කියලා එයාගේ හිතේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාට කියන්න තියෙන්නේ මෙයාලා මූණට hina වෙලා ඔයාගේ දේපල හෝ ඔයාගේ ආර්ථිකය ගැන විස්තර අහගන්න උත්සාහ කරනවා. ඒත් ඒ පිටිපසින් ඔවුන් ඉරිසියාවෙන් දැවෙනවා කියලා. හින්දා ප්‍රවේශම් යන්න. ඊට පස්සේ කාඩ් දෙක තෝරගත්ත ඔයාට මට කියන්න තියෙන්නේ මෙයාලා සමාජයේ හරි වගේ රැකියා ස්ථානයේ ඉහළ මට්ටමක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ගොඩක් දුරට. ප්‍රධානියෙක් හෝ ඔයා හා සමාන මේ මට්ටමක වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ නිදහස සීමා කරන්න මෙයාලා නීති රීති පාවිච්චි කරන එක එක විදිහට. අනිත් අයට නැති නීති ඔයාට තියෙනවා. එක එක වෙලාවට ඔයා දෙයකට සහභාගී වුණොත් ඒක වළක්වන්න උත්සාහ කරනවා. මොවුන්ගේ බලය පාවිච්චි කරලා තමයි ඔයාව යටත් කරගන්න හදන්නේ. බොහෝ විට මෙයා පිරිමි පාර්ශවයේ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ගැන අවධානයෙන් ඉන්න. ඊට පස්සේ තුන්වෙනි කෙනා කේලම් කියන සහ අලුත් ගොසිප්ස් හොයන කෙනෙක් වෙන්න පුළුවන් ඔයා ගැන. ගොඩක් වෙලාවට මෙයා වයසින් බාල කෙනෙක් හරි නොමේරු මනසක්. ඒ කියන්නේ පෙනුම තිබ්බට රූපේ තිබ්බට ඇත්තට මෙයාගේ මනස මෝරලා නැහැ. එයාලට ඕනේ ඔයා ගැන කේලම් කියලා අනිත් අයත් එක්ක විනෝද වෙන්න. ඒ වගේ කෙනෙක් ඔයාට මතක් වෙනවා නම් මේ කියන්නේ එයා ගැන. එයාගේ සැලසුම තමයි ඔයාගේ අනාගත සැලසුම් ගැන වැඩිය. වයසින් බාල අයත් එක්ක කතා කරන්න එපා. ඔයාගේ දේවල් ගැන ඔයාට වඩා ගොඩක් බාල කට්ටියත් එක්ක කතා කරන්න එපා. මොකද ඔයාගේ හැමදේම එයාලත් එක්ක කියන්න ගියොත් එයාලා ඒ දේවල් වැරදි විදිහට අනිත් අයත් එක්ක කියන්න ඉඩ තියෙනවා. ඔයා මෙහෙම කෙනෙක් මෙහෙම කරනවා. ඒ වගේ දේවල් මං හිතන්නේ ඔයාට අනිවාර්යෙන් වෙලා තියෙනවා. අපි බලමු 4 වෙනි කාඩ් එක තෝරගත්ත ඔයා නම් මේ පණිවිඩය ඔයාට ඔයා අලුතෙන් ව්‍යාපාරයක් හෝ රැකියාවක් පටන් ගන්න යනකොටම ඒක කඩාකප්පල් කරන්න කවුරුම හරි ඉන්නවා. ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන්, පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්, අසල්වැසියෙක් වෙන්න පුළුවන්, ළඟම හිතවතෙක් වෙන්න පුළුවන්. කවුරු හරි ඉන්නවනේ දන්නේ එයා තමයි මේ සතුරා ඔයාගේ. ඔයාට මට කියන්න තියෙන්නේ මුදල් සම්බන්ධ ගනුදෙනුවලදී ඊටාම ප්‍රවේශම් වන්න. මෙයාට ණයට දෙන්න එපා. ඔයාගේ දේවල් ගැන එයාට කියන්න එපා. විශේෂයෙන්ම අලුත් අවස්ථාවක් ඔයාට ලබා දෙනවා කියලා කියන අය ගැන සැකයෙන් ඉන්න. මොකද එයාලා ඔයාගේ විස්තර ඔක්කොම අරගෙන ඔයාගේ දේවල් කඩාකප්පල් කරන්න බලනවා. ඊට පස්සේ අපි බලමු 5 වෙනි කාඩ් එක තෝරගත්ත අය ගැන. මෙතන නම් ඉන්නේ ඇත්තටම තනි සතුරෙක් නෙවෙයි. කීප දෙනෙක් එකතු වෙලා ඔයාට එරෙහිව කටයුතු කරනවා වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මෙයා රැකියා ස්ථානයේ සිදුවෙන දෙයක් වෙන්න පුළුවන්. කල්ලි ගහිලා ඉන්න කට්ටියක් වෙන්න පුළුවන්. ඔයාගේ වෘත්තීය රහස් හරි ඔයා වැඩ කරන ක්‍රමවේදයන් විශේෂ ඔයාටම වෙන් වෙන ක්‍රමයක් තියෙනවනේ. ඔයාගේ ටාගට්ස් කම්ප්ලීට් කරන්න ඒවා කාටවත් කියන්න කරන්න යන්න එපා. එයාලා ඔයාගේ ශ්‍රමය හොරකම් කරන්න බලන් ඉන්නවා. ඔයා කරපු දේවල් වලට එයාලා ලකුණු දාන්න බලන් ඉන්නවා. හින්දා ඒ දේ කරන්න එපා. අපි බලමු දැන් ඔයාගේ 6 වෙනි සතුරා කවුද කියලා. මෙයා හරිම හදිසියේ. ඒ කියන්නේ ඔයාව කේන්ති ගසන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම තමයි ඔයාව ඔයත් එක්ක කරට කර තරඟ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයාලා ගොඩාක් ශක්තිමත් ඉක්මනින් ක්‍රියාත්මක වෙන අය. ඔයාව තරහ ගස්සලා ඔයාලව වැරදි තීරණ ගන්නවන්න මේ කට්ටිය හරිම දක්ෂයි.
හදිසි කෝපය පාලනය කරගන්න සතුරා බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ ඉවසීම නැති කරලා ඔයාව ලෝක ඉදිරියේ නරක කෙනෙක් කරන්න කියලා ඔයා මතක තියාගන්න ඕනේ. ඉතින් මට කියන්න තියෙන්නේ මේ කියපු දේවල් ඇහුවම ඔයාට යම් කෙනෙක්ව මතකයට එන්නේ නැති. ඒත් මතක තියාගන්න තාරකා විද්‍යාව හෝ ටැරෝ කියන්නේ අපිට බාධක ජය ගන්න ලැබෙන මඟ පෙන්වීමක් මිසක් බය වෙන්න දෙයක් නෙමෙයි. ඔයාට සතුරන් ඉන්නේ ඔයා තාමත් ශක්තිමත් නිසා. ඔයා සාර්ථක නිසා තමයි ඔයාට සතුරන් නැති වෙන්නේ. ඔයාගේ රහසක් ලෙස තියාගන්න කාටවත් කියන්න එපා. ඔයාගේ ජයග්‍රහණ වලින් එයාලට පිළිතුරු දෙන්න. ඒ වගේම තමයි මේ රීඩින් එක ඔයාලට ගැලපෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඊළඟට ඔයාට දැනගන්න ඕනේ මොන වගේ මාතෘකාවක් ගැනද කියලාත් මට කියන්න. වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඔයාලා හැමෝටම සුබ දවසක්.